වැසි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් විශේෂ සත්‍යන්තයේ වෙද්දී එක් වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු සම්ප්‍රදාය අතික්‍රමණය කරන BSC නව්‍යකරණය බණ්ඩාර දිසානායක සක්‍යා නුගේගොඩ කිරිපත්ගොඩ ගම්පහ පානදුර මෙවරට දිවෙන හරහා ඊශාන දිග මෝසම සක්‍රිය තත්ත්වයේ පවතිනවා. අද දිනේදී දිවෙනේ උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් ඒ වගේම මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විශේෂයෙන් අපි ගත්තොත් මාතලේ සහ නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල දවස් පුරා වාගේ අහස වලාකුළුමින් බරව පවතින ඒ වගේම කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. අමතරව දිවෙනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනේදී පවතිනවා. විශේෂයෙන් බස්නාහිර සබරගමුව ඇඹ වගේ පළාත්වල සවස් කාලයේ ඇතිවන ගිගුරුන් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානව තියෙන වගේම ක්‍රමක තදවැසි ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මිලිමීටර් 75 වවන තදවැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධව විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරන්න කැමතියි. ඒ වගේම මේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට දිනෙන් පසු తాවකාලික අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. පසුව නැවතත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් විශේෂයෙන් සත්‍යන්තයේ වෙද්දී එක් වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දිවෙන වටා මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් තුලන් ඊශාන දිශාවෙන් තමයි තාමත් හමා යන්නේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතර ආගයක පවතින. ගිනිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල කඩින් කඩ වැසි පවතිනවා. කෙසේ නමුත් කොළඹ සිට මන්නාරම හරහා කාංකසන්තුරේ දක්වා සහ ඒ වගේම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලටොබ්බෙරණ මුහුදු ප්‍රදේශවල මේ සුළං වේගය විටක පැයට කිලෝමීටර් 50 පවුණු දක්වා වැඩිවීමේ හැකියාව පවසා ඒ මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගැනීම ඉඩ කඩ තියෙනවා. දීවර සහ නාවික ප්‍රජාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.